ඔයාලගේ සියලෝම සිතුම් පැතුම් ඉටුවන ලස්සන දවසක් වෙන්න කියලා. ඔන්න අදත් මම පටන් ගන්නවා මගේ Life with Sula YouTube channel එකෙන් ගෙන අලුත්ම වීඩියෝ එක මෙන්න මේ විදියට. ඉතින් මේ හෝස් එකත් ඇදගෙන උදේ පාන්දරම කරන්නේ මම ආසන වැඩේ. මගේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඔයාලා නම් හැමෝම දන්නවා මේක තමයි මම කරන්න ආසන වැඩේ කියලා. ඉතින් මල් වලට වතුර දානවා මිදවතු ගන්නවා කියන්නේ මම මල් පැල හිටවනවා අන්නේ වැඩ තුන. ඒ වැඩ තුන මට නොකා නොබී හරි කරත හැකි. ඒ කියන්නේ ඒ වැඩ තුන කරන්න මම එච්චරටම ආසයි. ඉතින් අද උදේ පාන්දර මේ වෙලාව 6:10 විතර ඇති. මම ඉතින් දුවගෙන ආවා මිදුවට. මෙන්න මෙයාලා ටිකට හොඳට වතුර දාන්න. ඉතින් මම ටිකෙන් ටිකට කැමරා එක දිහා බලන්නේ මේ ඔයාලා දන්නවනේ ඉතින් මම හැමදේම කරගන්නේ තනියෙන් කියලා මේ ෆෝන් එක කොහෙන් හරි තියලා එතන මේ වීඩියෝ වෙනවද කියලා බල තමයි මම මේ හැම වැඩේම කරන්නේ. මොකද ඉතින් මේ වීඩියෝ නොවුනොත් ආයිත් මේ වීඩියෝ කරගන්න එපා. ඉතින් ඒක වදේ හින්දා ඔය ෆෝන් එක කොහෙට හරි සෙට් කරලා තමයි ඉතින් ඔය විදිහට කැප්චර් කරගන්නේ. ඉතින් මම ටිකට වතුර ටික දාලා ඉවර වෙලා මිදුලතු ගන්න ආවා. ඉතින් ඔයාලා හැමෝම දන්නවා මිදුලතු ගන්නවා කියන්නේ හරියට භාවනාවක් වගේ වැඩක් කියලා. ඒක හදිසිය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ පෝච්චි වලට ඇටලා තියෙන කොළ ඒ වගේ වැවිලා තියෙන වල් පැල ඒ ටික ගලවන ගමන් එතකොට පරණ කොළ මොනවා හරි ওই මල් පැල කන්න ඇවිල්ලා ඉන්නවනේ මේ මොකුන්ද මේ පණුව එහෙම ඒවා අයින් කරලා එතකොට නැත්තම් නිකාම දඩබඩ ගාලා මිදුල අතු ගාගෙන යන එක නෙමෙයිනේ මිදුල අතු ගන්නවා කියන්නේ. ඉතින් මේ හැමදේම බල හිමින් කරන්න ඕන වැඩක් මේක. මම හිතනවා මගේ channel එකේ ඉන්න ඔයාලා හැමෝමත් එහෙම වෙන්නේ නැති කියලා. මොකද ගොඩ දෙනෙක් මල් වලට ආදරේ අය තමයි මාත් එක්ක channel එකේ ඉන්නේ. මම subscribe කරලා channel එකේ ඉන්නේ ගොඩ මල් වලට ආසය. ඉතින් අපි හැමෝම එකම වගේ අදහස් තියන අයනේ. ඔයාලා කමෙන්ට් වලින් මට තේරෙනවා ඔයාලත් මම වගේම කට්ටියක් කියලා. ඉතින් ඔයාලට කියන්න අපිට වැස්සක් නම් ආවේ නැහැ. එකම එක දවසක් වැස්සයි. ඊට පස්සේ වැස්ස හැමම අතුරුදන් වෙලා ගියා. දැන් ඉතින් මේ වැස්සක් නැති හින්දා උදේ හවස වතුර දාන්න ඕනේ. මේ මම කතා කරන්නේ ඔක්තෝබර් 3 වෙනිදා ගැන. නැත්නම් මම මේක ඔයාලට පෙන්වන දවසකට අපේ පැත්තට ඇහැලා තියෙයිද දන්නේ නැහැ. ඔක්තෝබර් 3 වෙනිදා වෙනකොට නම් වැස්සක් කියන නාමයක්වත් නැහැ. මේ ඉතින් මේව ගහ මොකක්ද මේ කනේරු ගහ ඒකේ අර පිපිලා තිබ්බනේ මල් පොකුරු 3-4ක්ම. දැන් ඉතින් ඒව වේලිලා ගිහිල්ලා මම මේ කඩලා අයින් කරේ ඒ කරවෙච්ච මල් පොකුරු ටික. ඉතින් ඔය විදිහට මිදුල ඉතින් අතු ගාගෙන කොමු ටිකත් එක තැනකට එකතු කරලා ඒ ටිකත් ගිහිල්ලා දාන්න ඕනේ කොමු දාන තැනට. ඉතින් ඒ අතර මම ඔයාලට පෙන්නන්නම් අපේ මිදුල අද ලස්සන පිපිලා තිබ්බ මල් ටික. මෙන්න මේ මල නෙමෙයි මේකේ මල් පොකුරු කීපයක්ම පිපිලා තියෙනවා. මේකේ නම මම කලින් අහලා දැම්මා මොකද්ද කියලා. ඉතින් මට කමෙන්ට් දාලා තිබ්බා වර්බීනියා කියලා. මෙන්න මේ වර්බීනියා මල් පැලේ ඔයාලට කියන්න මම දැන් පැලත් ගොඩාරියක් බෝ කරගෙන ඉන්නවා. හරිම ලස්සනයි. ඒ කියන්නේ මල් ඉවර වෙන්නේ නැහැ. ඒකේ මල් පොකුරු අර හැංගින් ප්ලාන්ට් එකක් විදිහට හදන්න හරිම වටින පැලයක්. හැංගින් විදිහට හදනවා නම් මට දැන්ට මේ හැංගින් විදිහට හදන්න එල්ල ගන්න ගස් නැහැ. මේ ඉතින් මොකක් හරි කරලා හැංගින් විදිහට මම මේ ටික එල්ල ගන්න ඕනේ. එතකල් ඉතින් මෙහෙම තියාගෙන ඉන්නවා. මේ ඉතින් ඔයාලා හැමෝම දන්න ටොරේනියානේ. මේවත් ඕන තරම් තියෙනවා මම ගාව. ඉතින්
මම කිව්වනේ ප්ලාන්ට් සේල් එකක් කරනවා කියලා තාම නෑ. ඉතින් තාම පැල එකතු කර ඉන්නවා. ඉතින් ඔයාලට ඕන නම් දැනට මේ පැල මගෙන් ගන්න පුළුවන්. බිනියා පැල, ටොරේනියා පැල, කූඩ්ලු පැල, දී කූඩ්ලු පැල ඕන දෙයක්. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම මේ දවස් ටිකේ හරි ආසාවෙන් හදන කූඩ්ලු පැල, රතු කූඩ්ලු එකක්. මෙයාලගෙත් මේ දවස් ටිකේ මල් තියෙනවා හොඳටම. හරිම ලස්සනයි. හරි ලස්සනට මෙයාලා මේ දවස් ටිකේ මල් දෙනවා. අද මම වීඩියෝ එක එඩිට් කරන්නේ අපේ ගෙදර ඉඳන්. සමහර වෙලාවට ඔයාලට පාර සද්ද ඇහෙනවා ඇති. ඒකට ඉතින් සෝරි. මම එදා අම්මලා ගෙදර කපුරු පෙන්නුවානේ. මේ ඒත් එක්කම මම ගෙනල්ලා හදපු කපුරු පැල. මේ බලන්නකො මෙයාලගේ ලස්සන. මෙයා රතුද කොයිද තාම මෙයාගේ මල් පිපුණේ නැහැ. ඒ කියන්නේ පිපෙන ගමන් මම පිපුණාමත් ඔයාලට වීඩියෝ එකක් ගේන්නම්. මේ තියෙන්නේ ටොරේනියා මල්. ටොරේනියා මලුත් ඇති වෙන්න හැදෙනවා. ඉතින් එයාත් හරි ලස්සන මලක්. මම හරි ආසයි. පැලත් බෝ කරගෙන ඉන්නවා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එකට subscribe එකක් දාලා වීඩියෝ එකට like එකක් දාන්න අමතක කරන්න එපා. ඒක මට කරන ලොකු උදව්වක්. ඉතින් මේ තියෙන්නේ සිංගෝනියම්. ඔයාලා දන්නවා මම සිංගෝනියම් වලට හරි ආසයි කියලා. මගේ යාළුවෝත් ආසයි ඉන්නවා. මේ ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා සිංගෝනියම් පැල කරගන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ ඔයාලා ගතපු සිංගෝනියම් පැල ටික දවසක් යනකොට මෙන්න මේ වගේ නිකන් නට්ටක්, ඒ කියන්නේ නට්ටක් නෙමෙයි මොකද්ද මේකට කියන්නේ, වැලක් වගේ දිගට ඇදිලා එයි. ඒ ඇදිලා එනකොට ඒ හැම තැනකින්ම ඔයාලට වෙනවා මේ හැම නොඩ් එකකින්ම මුල් දාලා තියෙනවා. අන්නේ මුල් ගාවින් කට් කරලා පැලේ එක කොලයකින් එක පැලයක් ගානේ අපිට හිටව ගන්න පුළුවන්. ඉතින් මම සිංගෝනියම් බෝ කරගත්තේ අන්නේ විදිහට. දැන් එහෙම කොලයකින් බෝ කරගත්ත පැල වලින් තමයි මෙයාලා මේ මට ලස්සනට ප්ලාන්ට් ගොඩාක් දෙන්නේ. මේ තියෙන්නේ වර්බීනියා එක. මම කිව්වේ මං ගාව පැල තියෙනවා ඔයාලට ඕනනම් දෙන්න පුළුවන් කියලා. මේ වර්බීනියා එකත් හරි ලේසි පැල කරගන්න. මේ වර්බීනියා එකේ තැන් වල ඔයාලට හොඳට ගහ දිහා බැලුවම් පෙනේවි. තැන් වල පොඩි මුල් වගේ තියෙනවා. ඒ මුල් තියෙන තැනකින් මෙන්න මේ තියෙන ඔයාලට පේනවද මේ මගේ අත ගාවින්? අන්නේ අර මම පෙන්නන්නේ අන්නේ වගේ චූටි මුල් තියෙනවා. අන්නේ තැනකින් කට් කරලා වැලි පොඩ්ඩක් වැඩි කරලා පස් මාද්දේ හිටෙව්වහම, ඒ කියන්නේ වැලි දෙකකට පස් එකක් වගේ වෙන්න අරන් හිටෙව්වහම මේක හරි ඉක්මනට හරි ලස්සනට පැල කරගන්න පුළුවන්. ඉතින් මහා ලොකු කරදරයක් නෑ මේ වගේ මල් පැල කරගන්න. හැබැයි එයාලා දෙන ලස්සන නම් කියලා වැඩක් නෑ. ඉතින් මට හිතුණා මම පැල කරගන්න විදිහ ඔයාලටත් කියලා දෙන්න ඕනේ කියලා. කාට හරි වැදගත් වෙයිනේ. අපි හැමෝම අපි දන්න දේ බෙදා ගන්න ඕනේ. ඉතින් ආයෙ දවසක මම ඉක්මනටම හම් දෙන්නම්. මම ඔයාලගේ ආදරණීය සුලා